Hi guys! English Word channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ modal verbs ගැන. ඉතින් මම මෙතන දීලා තියෙනවා වාක්‍යයක අර්ථය වැඩිපුර පැහැදිලි කිරීම සඳහා modal verbs භාවිතා කරයි. මේවා non verbs සමග භාවිතා කරයි. ඉතින් දැන් අපි බලමු modal verbs ටිකක්. පළවෙනි එක මේ be. සමහර විට එහෙම වෙන්න ඇති. දෙවැනි එක might be. ඒකත් සමහර විට එහෙම වෙන්න ඇති කියන අර්ථය තමයි මේ දෙකේම තියෙන්නේ. should be වෙන්න ඕන. must be විය යුතුයි. ඉතින් මෙතන වාක්‍යයකට ඒක ඇතුළත් කරද්දී අපි මුලින්ම යොදන්නේ subject. ඊට පස්සේ modal verb. ඊට පස්සේ non verb. මම මෙතන එක්සාම්පල් එකක් දීලා තියෙනවා. She should be kind. ඇය කරුණාවන්ත වෙන්න ඕන. ඉතින් මං හිතනවා අද මං කියලා දුන්න modal verbs ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයා මේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.